පළවෙනි පින් කමෙන්ට් එක හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ප්‍රොක්සි සර්වර් කියලා මාක් කරයක් ඇති. ඒබල එක ඔයාලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරනවා. මම අන්තිමට මේක ඩවුන්ලෝඩ් කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලා මේක ඕපන් කරගන්න. හරිද? හරිද? ඕපන් කරගත්තට පස්සේ මේ හරිද? ඔයාලා ස්ක්‍රීන් ඔය වෙරිෆිකේෂන් කෝඩ් එක ස්ක්‍රීන් හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් අහගෙන මම උඹලට දාලා දෙනවා දෙවෙනි ලින්ක් එක proxy unlock site කියලා. මම උඹලට දාලා දෙන දෙවෙනි ලින්ක් එක proxy unlock site කියලා ලින්ක් එක. උඹලා ඊට පස්සේ ඒකට පල්ලෙයල්ලා. හරිද? තාම subscribe කරලා නැත්නම් subscribe කරගන්න ඕන මාව. හරිද? නැත්නම් මේකට යන්න බෑ. හරිද බං? ඉතින් ඊට පස්සේ මෙන්න එතන තියෙනවා continue with discord කියලා. හරිද? මෙන්න මේක ඔබන්න ඕන. හරිද? ඔබුවට පස්සේ මම මේ වීඩියෝ එකේ පොඩි කට් එකක් කරලා මේක අපාගෙන තියෙන්නේ. හරිද? මේ හරිද? දැන් උඹලා ඊට පස්සේ අර උඹලා ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක ගනින්න. හරිද? මෙන්න මේ මෙතනට ගියා. එන්න මේ දෙරි ස්ක්‍රීන්ෂොට් එක ගනින්න. හරිද? ඊට පස්සේ 169425 16 අම්මට සිරි වැරදි. හරිද? ඊට පස්සේ උඹලා බලලා මේ උඹලගේ මොකද්ද මෙන්න මේකට ඕබන් එක නෑනේ. මෙන්න මේකට පාලයන්. හරිද? ගිහිල්ලා ඉවර වෙලා ඕක දීපන්. උඹලා ඕක දීපන් දීලා මෙන්න මේ විදිහට මෙතනට වරෙන්. හරිද? ඔක ට්‍රාන්ස්ෆර් කරගෙන. හරිද? ඊට පස්සේ ඔය ID එක කොපි කරගනි. ඔය ID එක ඔතනින් මේව කරලා කොබන් කොපි කරගනින්. හරිද? කොපි කරගෙන ඉවර වෙලා උඹලා ගිහිල්ලා මෙන්න මේකට ගිහිල්ලා මේක ඇඩ් වලින් දුවන සයිට් යන්න බා. ඒකින්ද අම්මට සිරි වෙන ඇඩ් ගොඩක් එන්නේ. හරිද? ඊට පස්සේ උඹලා මෙන්න මේ විදිහට මේක PSD වෙනි. අයියෝ බං ඇට්ටෙනවා. මෙන්න මේ විදිහට මේක paste දුන්නා. හරිද? හරිද? මේක වෙන මේ විදිහට දීපන්. හරිද? මෙන්න මේ දෙපාරක් තුන්පාර ඊට පස්සේ මෙන්න මේ 5 4 3 2 1 හරි. හරිද? දැන් ඔක දීලා ආයෙ උතනින් බෑක් වුණා. ආයෙ දුන්නා. හරිද? මොන කරගෙන 4ක් අපි දෙන්න ඕනේ. හරිද? මේක දුන්නා මෙන්න මේක කිව්වා බෑක් වුණා. හරිද? මෙන්න මේක තමයි ඔබන්න ඕනේ. ඔබලා වෙන වෙනම ඔබන්න එපා. ඔය තියෙන්නේ ඔන්න ඔක තමයි ඔබන්න ඕනේ. හරිද? ඔන්න ඔබලා බෑක් වුණා ආයෙබුවා. හරිද? එන්නේ එච්චරයි බං වෙන්නේ. හරිද? හරිද? ඊට පස්සේ මේක දැම්මලා එන්නේ නුත් දීපන්. හරිද? ඊට පස්සේ මෙන්න මේක ඔබලට මෙන්න මේක කරන්න එනකම් ඔබලා ඔක් කරන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට එනකම් ඔක් කරපල්ලා. හරිද? ඊට පස්සේ ඔබලා උතරින් බෑක් ගියා. ඊට පස්සේ මම දාලා දිනවා. හරිද? මම ඔබලට දැන් ඊට පස්සේ ලින්ක් එකක් දාලා ඉතින් proxy dash කියලා. හරිද? ඒකට කියන අපිට අතරින් ඕනම එකක් මේ ඉස්සලා වෙන ඔබලට ID එක ගන්න. මෙන්න මේ විදිහට ID එක ගහපන්. හරිද? ID එක ගහලා මේ ගේම් එක ඇතුළට ඵලයක්. හරිද? ID එක ඉස්සල්ලා ආවට පස්සේ ඔබලා ID එක ගහපන්. ID එක ගහලා ඒ කිසිම දෙයක් කරන්න නෑ. ඔබලට තියෙන කෙලින්ම ගේම් එකට යන්න. හරිද? දැන් අපි 190ක් වැඩි ඉවරයි. හරිද? ඊට පස්සේ බලන්න මේක අනිවාර්යෙන්ම ගෙස්ට් account එකක් හදාගන්න ඕන අරක අරගෙන මේ පේන ජෙම් ලෙවල් 100 පේනවනේ බං. ඩ්‍රයිව් මට ඊවල වල එන්න මෙතන කාලයක්. හරිද? ගියාට පස්සේ මේ එයා හම්බුනේ. හරිද? ඒකෙන් තාක් අට පදිරි පිස්සු දෙන්නලා තියෙන බොක්ස් එක අයින් කරලා මේක දාගන්න. හරිද? ඒ තරම් මේක සුපිරි. හරිද? ඉස්සරහට මේ ප්‍රොක්සි ප්ලේ කරන්නත් දෙනවලු.
චේන්ජ් බව උඹලා ගියාට පස්සේ බං එනිම මෙතන දැන් මගේ එක වෙරිෆයි කරලා තියෙන ඉන්නේ දැන් උඹලා දැන් වැදි ඉස්සලා දැක්කනේ නෝ කොළ පාටයි රතු පාටයි ඉරිදා කියලා ඊට පස්සේ ඔබ කොළ පාටේ කොබපන් හරිද ඔන්න කොළ පාටේ කොබලා අර රිෆ්‍රෙෂ් කියමු එකක් එන්නේ බා අයිනේ කිලිදුවන් එන්නේ එක දීපන් හරිද මෙන්න මේ හරිය අයිනකින් තමයි ඒක එන්නේ හරිද මෙන්න මේ හරිය අයිනකින් එනවා ඒක හරිද ඒක ඔබපන් හරිද ඒ කොළ පාටක දුන්නා ඊට පස්සේ එතනින් බැක් කියා හරිද බැක් කියලා මම අර දාලා තිබ්බ ප්‍රොක්සි ඩෑෂ් කියන එක මෙන්න මේකට ඵලයන් හරිද මේකට ගිහිල්ලා ඔබලාට ඕන නමක් ඒ විදියට ඔබලා දාගනින් හරිද ඔබලාට ඕනම නමක් දාගන්න පුළුවන් බං එතනින් හරි කියනවා ඔබලාට තව ඉවෙන්ට් ස්පින් කරන්නත් පුළුවන් මේකේ හරිද ඊට පස්සේ මේ මම ඔබලාට පෙන්නන්න එක දාගන්න ඊට පස්සේ දැන් අර ඔබලාගේ අර කියාවේ වෙරිෆයි කරන්න තියෙන මේ ID එක මෙතන දාගනින් හරිද අන්න ඔය විදිහට දාගනින් හරිද දාලා මෙන්න මේ ඵලයන් ඉස්සරහා හරිද ඊට පස්සේ මෙන්න මේකේ හරියක් එයි හරියට පස්සේ තමයි උඹලා අර ගේම් එකට මං කිව්ව විදිහට යන්න ඕනේ හරිද ආයෙ බං මේක ඉවෙන්ට් ස්පින් කරන්න පුළුවන් මම පොඩ්ඩක් වීඩියෝ එක කට් කරනවා ඔයාලා දිග වැඩි හින්දා හරි බං ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න වාගේ මම ක්‍රීම් කරගන්න නැහැ පැක් විතර ක්‍රීම් කරත් මෙන්න මේගේ මෙන්න කොළ පාටක දීලා ඔයාලා රීෆ්‍රෙෂ් පාරක් දාගනින් හරිද ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා මේ රීෆ්‍රෙෂ් කියන එක දීපන් හරිද ඊට පස්සේ ඔක ඔතනම තියලා ඉතින් බැක් කියන් හරිද බැක් කළා ඔයාලා බලයන් අර මං ඉස්සෙල්ලා ඔයාලට දුන්න සයිට් එකට ඊට පස්සේ ගිහිල්ලා මේ තියෙන්නේ මෙන්න මේක දීපන් හරිද ගැම්මට එක ඔබන්න ඕන නැත්තම් ඒක එබෙන්නේ ඒ ගැම්මට ඔබන්න ඕන හරිද ඔන්න ඔය විදිහට ගැම්මට ඔබපන් හරිද ඊට පස්සේ මෙන්න මේ විදිහට උඹලගේ නමත් එක්ක නම වෙනස් කරගන්න පුළුවන් ජෙම් ලෙවල් වලට මෙන්න මෙතනින් ලෙවල් ගන්න මේ උඩ දාලා තියෙනවා ඩයමන්ඩ් නම් තියෙන 1 2 3 4 5 6 7 8ට යනකම් තියෙන මේ කොයින් එකේ දාන අනිත් පැත්තට තියෙන හරිද බලදරින් නම දාව ගන්නවා මම මගේ නම ආයෙ බාරක් කියනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ විදිහට අපි නම දාගමු හරිද මෙන්න ඒරුව නම දාගන්න පුළුවන් දැන් උඹලට හරිද නම දාලා ආයෙ මොනවත් ඔයාලට කරන්න නෑ හරිද මෙන්න මේ ටික අයින් කරගන්න තියෙන්නේ එච්චරයි ඊට පස්සේ ඔයාලා ගේම් එකට ගිහිල්ලා ඔයාලට ඕන විදිහට සෙල්ලම් කරහන් හරිද ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් බැනලා හරි දාපන් කමෙන්ට් එකක් හරිද බොරු කියලා හරි දාපන් දැන් මේක හරිද එහෙනම් අදේ වීඩියෝ එක ඉවරයි මම තාත් ප්‍රොක්සියක් ගේන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අදේ වීඩියෝ එක ඉවරයි අපි වෙන දවසක